ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඕලෙවල් මැත්ස් අයිඩිය YouTube channel එකේ 8 වෙනි වීඩියෝ එකත් එක්ක. දැන් ඔයාලට ගොඩාක් මං ජ්‍යාමිතිය ප්‍රශ්න කියලා දුන්නා නේද? දැන් මේ ප්‍රශ්නේ ඔයාලා තනියම හදලා කමෙන්ට් එකක් දාන්නකෝ මට කලින් හදන්න පුළුවන් වුණාද කියලා. මොකද්ද බලමු දැන් අපි සාකච්ඡා කරන ප්‍රශ්නය. මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ 11 ශ්‍රේණියේ ලස්සන ජ්‍යාමිතිය ගැටලුවක්. ස්පර්ශක පාඩමේ එන ගැටලුවක්. මොකද්ද ප්‍රශ්නය කියලා බලමු. දී ඇති වෘත්තයද AB හා EZ හිදී ඇඳි ස්පර්ශක පිළිවෙලින් AC BC හා XY වේ. රූපයේ දක්වන තොරතුරු අනුව XC සමානයි CY බව පෙන්වන්න. දැන් අපි බලමු මේ ගැටලුව කොහොමද සාධනය කරන්නේ කියලා. පළවෙනි පියවර තමයි දත්ත. දත්ත යටතේ ලියන්න ඕනි ප්‍රශ්නයේ දීපු දේ. මොනවද දීලා තියෙන්නේ? AC හා BC හා XY ස්පර්ශක වේ. මම ඒක මේ විදිහට ලියා ගන්නවා. ඊළඟ தත්ත්වය තමයි AB සමාන්තරයි XY වේ. ඔයාලා බලන්නකෝ මේ ගාන මට කලින් තනියම හදන්න පුළුවන්ද කියලා. එහෙම හදාගන්න පුළුවන් වුණොත් කමෙන්ට් සෙක්ෂන් එකේ ෆොටෝ එකක් ගහලා දාන්න. මම ඒ හැම කමෙන්ට් එකක්ම බලනවා. ඊළඟ පියවර විදියට සාධනය කළ යුත්තේ. දැන් මේ ප්‍රශ්නේ මොකක්ද අපිට සාධනය කරන්න කියලා තියෙන්නේ කියලා බලන්න. සාධනය කළ යුත්තේ මොනවද අපිට සාධනය කරන්න කියලා තියෙන්නේ කියලා බලන්න. XC සමානයි CY බව. XC සමානයි CY බව. ඊළඟ පියවර විදියට ගන්න පුළුවන් නිර්මාණය. මේකෙදී අපිට නිර්මාණයක් ඕන වෙනවා. ඔන්න ඔයාලට නිර්මාණයක් ඇතුව ගානක් හදන හැටි බලන්න. XC සමානයි CY බව. XC සමානයි CY බව. මම මේක සාධනය කරන්න භාවිතා කරන්නේ ත්‍රිකෝණ දෙකක් අංග සම කරන අවස්ථාව. මේකෙදි මම සාධනය කරන්න ඕනි ත්‍රිකෝණ දෙක මේ විදියට ඇඳ ගන්න. මේ වෘත්තයේ කේන්ද්‍රය තමයි කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශක හරහා යන විදියට Cට රේඛාවක් නිර්මාණය කර ගන්න. ඒ කේන්ද්‍රයේ සිට A ස්පර්ශකය දක්වා රේඛාවක් ඇඳ ගන්නවා. B ස්පර්ශකය දක්වා රේඛාවක් ඇඳ ගන්න. දැන් ඔයාලට මේකෙදි ස්පර්ශකවල ප්‍රමේයයන් මතක් වෙනව නේද? ස්පර්ශකයක සිට කේන්ද්‍රය දක්වා අඳින රේඛාව එම ස්පර්ශකයට ලම්බ වේ. මේ ප්‍රමේයයෙන් මම මේ කෝණ දෙක ලම්බකයි කියලා ලකුණු කර ගන්නවා. මම මේ ගැටලුව සාධනය කරන්න භාවිතා කරන්නේ ACO ත්‍රිකෝණයයි CBO ත්‍රිකෝණයයි අංග සම කරලා. කොහොමද බලමු අපි මේක අංග සම කරගෙන යන්නේ? මුලින්ම නිර්මාණය තැන ලියන්න ඕනි අපි හදපු නිර්මාණය. මොනවද නිර්මාණය කරගත්තේ? OC, OA, OB රේඛා නිර්මාණය කරගත්තා. OC, OA, OB රේඛා නිර්මාණය කරගත්තා. ඊළඟ පියවර තමයි සාධනය. කොහොමද බලමු අපි දැන් මේ ගැටලුව සාධනය කරන්නේ? මම මුලින්ම ලියා ගන්නවා AOC ත්‍රිකෝණය හා BOC ත්‍රිකෝණය සැලකීමේ. ඒ ත්‍රිකෝණ දෙක සලකලා බලන්න මොනවද සමාන වෙලා තියෙන්නේ කියලා ඔයාලට පේනවද කියලා. මොනවද සමාන වෙලා තියෙන්නේ? ත්‍රිකෝණ අංග සම පාඩමේ අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන අවස්ථා කිහිපයක් ඉගෙන ගන්නව නේද?
ඒකෙන් අපිට මේකේ අංග සම අවස්ථාවක් තියෙනවද කියලා බලන්න. ඔයාලට පේනව නේද මේ ත්‍රිකෝණ දෙකම ඍජුකෝණීය ත්‍රිකෝණ කියලා. ඍජුකෝණීය ත්‍රිකෝණයක් නම් අපිට කර්ණපාව අවස්ථාවෙන් අංග සම කරගන්න පුළුවන්. මේකේ අපි මේ ත්‍රිකෝණ දෙකේම කර්ණය බලන්න. කර්ණය වෙලා තියෙන්නේ OC. OC. OC අපිට පොදු පාදය විදියට ගන්න පුළුවන්. මේක කර්ණපාවස්ථාවෙන් අංග සම කරන්න නම් මේක අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ දෙකම ඍජුකෝණීය ත්‍රිකෝණ වෙන්න ඕනි. ඒ ඍජුකෝණීය ත්‍රිකෝණ වෙන හේතුව මොකක්ද? අපි ඒ හේතුව මෙතනින් ලියාගමු මුලින්ම. OAC කෝණය සමානයි OBC කෝණය සමානයි අංශක 90ක් වෙනවා. ඒකට හේතුව වෙන්නේ ස්පර්ශක ලක්ෂයේ සිට උද්දකේන්ද්‍රයට අඳින රේඛාව එම ස්පර්ශකයට ලම්බ වේ කියන ප්‍රමේය. මම මේ ප්‍රමේය මෙතනින් ඔයාලට ලියලා පෙන්නන්නම්. මේ ප්‍රමේය ස්පර්ශක පාඩමේ තියෙන ප්‍රමේයක්. ඔයාලට මේ ප්‍රමේයන් සේරම එකම තැනකට ගන්න පුළුවන් නම් ගොඩක් ලේසි නේද? මං ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට සියලුම 10 11 ශ්‍රේණිවල සියලුම ජ්‍යාමිතිය ප්‍රමේයන් ටික එක වීඩියෝ එකකින් සරලව කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයාලා වීඩියෝ එකත් එක්කත් දිගටම රැඳී සිටින්න. ඊළඟට ඔයාලට පේනව නේද? OA සමානයි OB කියලා. ඒ ඇයි? මේ එකම වෘත්තයක අරයන් සමාන නිසා. අරයන් කොහෙන් ගත්තත් මොන පැත්තට ගත්තත් සමානයි නේද? ඒ නිසා OA පාදය සමානයි OB වෙනවා. මොකද ඒකට හේතුව එකම වෘත්තයේ අරයන් සමාන නිසා. මේ කරුණු ටික අපි සැලකිල්ලට ගත්තට පස්සේ අපිට පේනවා AOC ත්‍රිකෝණය අංග සම වෙනවා BOC ත්‍රිකෝණය. මොකක්ද ඒකට හේතුව? අංග සම ත්‍රිකෝණ අංග සම අවස්ථාවන් වල කර්ණපා අවස්ථාව යටතේ තමයි අංග සම වෙන්නේ. කර්ණපා අවස්ථාව යටතේ තමයි අංග සම වෙන්නේ. ඊට පස්සේ අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සියල්ලම සමාන වෙන නිසා AC සමානයි BC කියලා අපිට ගන්න පුළුවන්. අංග සම ත්‍රිකෝණවල ඉතිරි අනුරූප අංග සියල්ලම සමාන වෙන නිසා අපිට AC සමානයි BC කියලා ගන්න පුළුවන්. බලන්න නංගි මල්ලි අපිට මේ වගේ ගාණක් කොච්චර ඉක්මනට කොච්චර ලේසියෙන් හදාගන්න පුළුවන්ද කියලා. මේ වීඩියෝ ටිකෙන් මම ඔයාලට මේ ගොඩාක් ගණන් කියලා දුන්නා. ගොඩාක් ඉක්මනට හදාගන්න පුළුවන් විදියට. ඔයාලා දැන් මට මේකෙන් කියලා දෙන්න බැරි වුණු ගාණක් තියෙනවා. ඔයාලට ඒක මගෙන් අහගන්න ඕන නම් කමෙන්ට් එකක් දාලා තියන්න. මම ඔයාලට වීඩියෝ එකකින් ඒ ගාණ හදන විදිය මේ වගේම කියලා දෙන්නම්. ඊළඟට අපිට මේකේ BA සමාන්තරයි YX කියලා දත්තයක් දීලා තියෙනව නේද? ඔයාලට මතකයි නේද? අපිට ප්‍රමේයක් විදියට උගන්වනවා ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තරව ඉතුරු පාද දෙක හරහා අඳින අනිත් රේඛාවත් සමාන්තර වෙනවා නම් ඒ රේඛාව මගින් AC සහ BC රේඛා සමානුපාතිකව බෙදේ කියලා අපිට ප්‍රමේයක් ඉගෙන ගන්න තියෙනවා. ඒ ප්‍රමේයට අනුව මම මේක ලියනවා. සමානුපාතිකව බෙදුනට පස්සේ XC අනුපාතය සමානයි BYYC අනුපාතය වෙනවා. ඒකට හේතුව XY මගින් AC සහ BC පාද සමානුපාතිකව බෙදේ. XY මගින් AC සහ BC පාද සමානුපාතිකව බෙදෙන නිසා AX XC අනුපාතය සමානයි BYYC අනුපාතය වෙනවා. ඒ නිසා XC සමානයි CY වේ කියලා සාධනය කරගන්න පුළුවන්. ඔයාලට මේ ගාන
තේරුණා නේද? අපි මේ වගේ වීඩියෝස් ඉදිරියටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට ප්‍රශ්නයට අදාළව දැනගන්න මොන හරි තියෙයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඔයාලට වගේම ඔයාලගේ යාළුවන්ටත් මේක දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් එකකුත් දාන්න.